හායි කොහමද ඔයාලට? ආදරෙන් පිළිගන්නවා අලුත් වීඩියෝ එකට. අද වීඩියෝ එක නම් ටිකක් වෙනස් වීඩියෝ එකක්. Here was a navel, tell us me freeze nine, make him feel a brave, they're not happy, so house done. අපේ පුංචි පවුලේ හරිම ලස්සන මතකයක් තමයි අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. ඔයත් අපේ මතකයන් එක්ක එකතු වෙන්න ආසයි නම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. එහෙම නැත්නම් මේ මතක ලස්සනට පරිස්සම් කරන්න තමයි මම YouTube වීඩියෝ එකක් විදිහට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුවේ. අපි ඉන්නේ අවිස්සවැලි ප්‍රදේශයට ආසන්නව. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරකට වෙන්න. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්ක මායිමට, ගම්පහ දිස්ත්‍රික්ක මායිමට ආසන්නව තමයි අවිස්සවැලි ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. ඉතින් අපි ගිය මාසෙත් අපේ ඕමනාවකට ගිය ගමනක් චුට්ටක් දුර වුණත් ලස්සන පාරක් තෝරගෙන රෝඩ් ට්‍රිප් එකක් කරගත්තා. එතෙන්දී අපි දැක්කා ලස්සනට නාන්න පුළුවන් තැනක්. ඉතින් මෙන්න මේ තැනට තමයි අද අපි යන්නේ. අවිස්සාවේල පහු කරගෙන රත්නපුර පැත්තට යනකොට ගැටහැත්ත කියලා පුංචි නගරයක් හම්බෙනවා. ඉතින් එතනින් හැරිලා යනකොට තමයි කරදන පාර හම්බෙන්නේ. මේ කරදන පාරේ ටික දුරක් ගියාට පස්සේ අපිට ඉංගිරියටත් යන්න පුළුවන් පාදුක්කරට යන්න පුළුවන්. ඉතින් අපි පාදුක්කර තමයි කලින් පාර ගියේ. මේ පාර ඉංගිරිය පැත්තට හරවලා තියෙන නාන තැනක තමයි අපි නාන්න යන්නේ. සමහර වෙලාවට අපිට හොඳනට රිලැක්ස් වෙන්න ඕන වුණාම ලොකු දේවල් ඕනේ වෙන්නේ නැහැ. අඩුම ගානේ තුන්දෙනාත් එක්ක පොඩි කයියක් දාගෙන කිලෝමීටර් ගානක් ඉස්සරහට ගියත් ඒ ඇති. මේ පාරේ මිනිස්සුත් අඩුයි වාහනත් අඩුයි. ඉතින් හිතන්නකෝ මේ කොළපාට පිරුණු පාර දිගේ කඩචෝරුවකුත් කකා කලබලයක් නැතුව සතුටින් යන ගමනක් කොයිතරම්නම් නිදහසක් ගෙන දෙනවා ඇතිද කියලා. නොවැම්බර් මාසයේ අන්තිම නායෑම නිසා අපේ රටට වුණ අවාසනාවන්ත සිදුවීමත් එක්ක හදිස්සියේ තමයි අශ්ලි පැටියට පාසල් නිවාඩුව හම්බුනේ. ඒ අවාසනාවන්ත සිදුවීම වගේම අනපේක්ෂිතව හම්බෙච්ච නිවාඩුවත් හින්දා අපි බලාපොරොත්තු වුණු දේවල් ඒ විදිහටම කරන්න හොඳ මයින්ඩ්සෙට් එකක් හදාගන්න ඇත්තටම අපිට පුළුවන් වුණේ නැහැ. හැබැයි කාලය ඉක්මනට ගලාගෙන යනවා. දවස් සති මාස වෙලා අපේ මතකට එකතු වෙනවා. ඉතින් අපි තාම ජීවත් වෙනවා. මේ ජීවත් වෙලා ඉන්න පුංචි කාලේ අපේ ආදරණීයන් එක්ක සතුටින් යා යුතු ගමනක් මේක කියලා මට හිතෙනවා. ඉතින් දවනික මේ නිවාඩුව ඔහේ ගලාගෙන යන්න දෙන්න අම්මා කෙනෙක් විදිහට මට නම් බෑ. ඒ නිසා තමයි අපි මේ වගේ පුංචි මොහොතවල් ගත කරන්න තීරණය කරන්නේ. අපිට යන්න ඕන තැනට ලං වෙලා ඉන්නේ. මේ හරියටි පාර දෙපැත්තම නබුටන් ගස් ගොඩාරියක් තියෙනවා. ඉතින් කාලෙකට කලින් දවනි හම්බෙන්න කලින් මේ පාරෙන් අපි දෙන්න යනකොට අපි දැකලා තියෙනවා මේ රඹුටන් ගස් වල රඹුටන් වාරට හරියට බල්බ් වගේ බල්බ් අතු කරලා වගේ ලස්සනට රඹුටන් ගොඩාරියක් හැදලා තියෙනවා. බලන්න නෑ.
අන්තිමට අපි ළඟා වුණේ හරිම ලස්සන නැචරල් පූල් එකකනේ. එහෙමත් නැත්නම් මේක හරිම සාමාන්‍ය ඇලක්. විශේෂත්වය මෙතෙන්ට අපි තුන්දෙනාම ආස වුණ එක. මේ ඇල වට කරගත්තු ගස්වැල්, කුරුල්ලන්ගේ සද්ද, පැහැදිලි නිල් අහස, ගස් අස්සේ නිබිට බලන් ඉන්න එළිය මේ හැමදේම මගේ ලස්සනම සුරංගනාලෝකේ පුංචි කතාවක් වගේ. සීත ඊළඟට අපි කරේ පුංචි ටී පාටි එකක් දාපු එක. අපි තුන්දෙනාගේ කතා වලින් විතරක්ම පිරුණු මේ පුංචි සංසුන් වටපිටාවේ හොඳට ඉඟුරු දාලා උණුසුම් බෝතලයකට හදන්න ආපු උණු රස තේ එක කඩෙන් ගත්ත ස්නැක් එක අපූර්වට ගැලපුණා. ස්වභාවික පරිසරයත් එක්ක මේ වගේ අත්දැකීම් එක්ක දෝනි දවසින් දවස උස්මහත් වෙන එක එයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙයි කියලා මට හැම වෙලේම හිතෙනවා. විසී වෙලා ස්ට්‍රෙස් වෙලා ඉන්නේ නැතුව අපේ සාමාන්‍ය ජීවිතෙන් චුට්ටක් ඈත් වෙලා මේ වගේ ෆැමිලි ටයිම් එකක් ගන්න එක ඇත්තටම ජීවිතයට ආශිර්වාදයක්. ඒ වගේම මෙහෙම ෆැමිලි ටයිම් එකක් ගන්න හිතන එකත් ආශිර්වාදයක් කියලායි මට හිතෙන්නේ. ඕසේ කන්නේ නැද්ද? ධෝනි දැන් මාත් එක්ක ජර්නලින් කරනවා. ඉතින් අපි නාන්නයන් කිව්වට පස්සේ එයාම තමයි යාගේ බෑග් එක ලෑස්ති කරගත්තේ. යාගේ ජර්නල් බුක් එකයි පැන්සලකුයි එහෙම දාගෙන. හැබැයි ඉතින් මෙහෙ ඇවිල්ලා නාලා තේ එහෙම බොනකොට එයාට ජර්නලින් කරන්න අමතක වුණා. ගහක් යටට වෙලා ජර්නලින් කරන එක මගෙත් හීනයක්. මම බලන් ඉන්නවා එන වෘත්තව තේ හීනේ හැබැයි වෙයිද කියලා. අපිට ආපු පාරෙම ගෙදර යන්නත් තිබුණා. එහෙම නැත්තම් පාදුක්කට ගිහිල්ලා යන්නත් තිබුණා. හැබැයි අපි තෝරගත්තේ ඉංගිරියට ගිහින් යන්න. ඉංගිරිය පාර මීට අවුරුදු ගානකට කලිනුත් හරිම ලස්සනයි නිස්කලංකයි. මට මතකයි මං ඉස්සෙල්ලාම ඉංගිරියට ගිය පාරදී මට හිතුනේ හරියට නුවර එළියනවා වගේ. ඒ තරම් හරි අමුතු ලස්සනක් තියෙනවා. ඒ වගේම අවුරුදු ගානකට පස්සෙත් මේ පාරවල් වෙනස් වෙන්නේ නැතුව මේ විදිහටම නිස්කලංකව ගස්වැල් විනාශ නොකර තියෙන එක දකින්න ලැබෙන එක ඇත්තටම සතුටක්. ඉස්සර මේ හරිය පොඩියට තිබුණ අකවුන්ට් පැල දැන් ලොකු වෙලා. ඉතින් ඇත්තටම මේ පැත්ත මං හිතන්නේ හරියන්නේ වගාවන් වලට. ගොඩක් මිනිස්සු මේ පැත්ත දැන් ඉන්නේ නැත්තේ නායාම් එහෙම වැඩි හින්දා. ඉතින් අපි එන්න ඕනේ පුවප්පිටියටනේ. අපි පුවප්පිටියට ආවේ මට මතක විදිහට ඉංගිරිය හඳපංගුඩ එහෙම පව් කරලා බෝපි රාජසිංහ මහාවිද්‍යාලය ගාවෙන් ලපුගම පාරට හලවලා. ඊට පස්සේ පාර දිගේ ඇවිල්ලා දඹුවර කියන මං ආස්ම පුංචි නගරයක් පහව කරගෙන තමයි පුවප්පිටියට ආවේ. ඔයාලට මේ වීඩියෝ එක බලද්දී අපිට එදා දැනුණු සුවදායි නිදහස ටිකක් හරි දැනුණා නම් මට හරිම සතුටුයි. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් අනිවාර්යෙන් ෂෙයා කරගන්න. අලුතින් වීඩියෝ එකක් හදන්න ලොකු මොටිවේෂන් එකක් ඒක මට. අලුත් වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින්. bye.